හෝමගම ගත්තාම හෝමගම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපි ක්‍රියාත්මක කරලා තිනවා. මෙතන තියෙන ආටිගල පාර මීගොඩ හන්දියෙන් තියෙන ආටිගල පාර පරණ පාරට වෙනකන් යනකම් කිලෝමීටර් 7ක් ලක්ෂ 1100ක් වියදම් කරලා චම්පිකරණක මැතිතුමා ඒ කිලෝමීටර් 7 කාපට් කරලා තියෙනවා. ඒ වගේ වැඩ ගොඩක් වැඩ ගණනාවක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒවා පේන්න දකින්න තියෙනවා මේ මහ පොළවේ. ඒ අනුව තමයි අපි කියන්නේ වැඩ කරලා පෙන්නලා තියෙන පැන්සල ලකුණට පාඩලි චම්පිකරණක මැතිතුමාගේ නායකත්වයේ තියෙන පැන්සල ලකුණට ඔබේ ඡන්දය දෙන්න කියලා. ඒ වගේම අපි කියනවා ආණ්ඩුවට සල්ලි නැහැ මේ සංවර්ධන ව්‍යාපෘති කරන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පළවෙනි කාරණාව විදියට ඉදිරිපත් කරනවා මේ හෝමගම් ප්‍රාදේශ සභාවේ වාර්ෂික ආදායම කෝටි 100යි. කෝටි 100ක ආදායමක් තියෙන ප්‍රාදේශ සභාවක් තමයි මේ තියෙන්නේ. හෝමාගම අපි පොරොන්දු වෙනවා සහ අපිට වැඩපිළිවෙලක් වැඩසටහනක් තියෙනවා මේ කෝටි 100ක ආදායම එක රුපියලක බදු වැඩි කිරීමක් නැතුව එක රුපියලකින් වරිපණම් වැඩි කරන්නේ නැතුව අවුරුදු 3ක් ඇතුළත මේ ආදායම කෝටි 100 ආදායම දෙගුණ කරලා මේ හෝමාගම මිනිස්සුන්ට සහන සලසන්න මිනිස්සුන්ගේ ජන ජීවිතය ගොඩනගන්න වැඩපිළිවෙලක් වැඩසටහනක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් කවුරු හරි හැයි ඕගොල්ලෝ එකපාරට මේවා වැඩි කරන්නේ බදු වැඩි කරන්නේ නැතුව ඕගලන්ට ඇලඩින්ගේ පුදුම පහන තියනවාද කියලා. නෑ පුදුම පහන අපිට තියෙන්න ඕනේ නෑ. අපිට තියෙනවා වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඉන්නවා අපිට. අපි වැඩ කරලා පෙන්නලා තියෙනවා අපිට කරන්න පුළුවන් කියලා. ලංකාවේ දැවැන්තම රාජ්‍ය ආයතන තමයි ලංකා විදුලි බල මණ්ඩලය. කලින් හැමෝම කිව්වේ මේක සල්ලි ගිලින බහිරවයක් කියලා. හැබැයි පාටලි චම්පිකරණක මැතිතුමාට පුළුවන් වුණා ලංකා විදුලි බල මණ්ඩලයේ අවුරුදු 15කට පස්සේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න. එතුමා කණ්ඩිතේ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. මතක ඇති අද 300ට 200 දැන් 299 කළා තියෙනවා. 299ට ගහගෙන යන මේ ඊයේ පෙරේද කරපු පෙට්‍රල් ටික රුපියල් 117ට එතුමා දුන්නා. එතුමා බලශක්ති ඇමතිවරයා විදියට. අද එතුමා ඒ කාලේ ඩීසල් ටික දුන්න රුපියල් 95ට. ඒ අඩුවට දීලත් ලංකා විදුලි බල මණ්ඩලයේ කණ්ඩිතේ සංස්ථාව ලාභ කරලා පෙන්නපු ඇමති කෙනෙක්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය වෙන්න පුළුවන්, පතල් කැණීම් එක වෙන්න පුළුවන්, ඉඩම් ගොඩ කිරීම සංස්ථාව වෙන්න මේ සියලු ආයතන පාඩු ලැබපු ආයතන දැවැන්ත රාජ්‍ය ආයතන බවට ගොඩනගලා පෙන්නලා තියෙනවා. නිසා එතුමාගේ හයිය, එතුමාගේ ශක්තිය, අදිෂ්ඨානය සහ එතුමාගේ ඍජු මග පෙන්වීම යටතේ තමයි අපි වැඩ කරන්නේ. ඒ මගේ අපි යන්නේ. නිසා අපිට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ප්‍රාදේශ සභාවේ ආදායම දෙගුණ කරලා ඒ සහනය ජනතාවට දීලා සහනය ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටීමේ වැඩපිළිවෙලක් කරන්න. මේ වගේ විශාල වැඩසටහන් ගණනාවක් අපි සතුව තියෙනවා. ඒක නිසා ඒ සියලු ශක්තිය, ඒ සියලු දෙනාගේ සහයෝගය අපේ කණ්ඩායමක් විදියට ස්වේච්ඡා කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ සියලු දෙනාගේ සහායෙන් තමයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ සියලු දෙනාගේ සහාය, හයිය, ශක්තිය අපේ ජානකී මැතිණියට ලැබෙනවා. එතුමිය තනි පුද්ගලයෙක් නෙමේ. ඒ සියලු දෙනාගේ සහායෙන් කණ්ඩායමක සහායෙන් වැඩ කරන කණ්ඩායමක සහායෙන් ඉදිරිපත් වෙන අපේක්ෂිකාවක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ මැතිවරණයේදී පැන්සල ලකුණ දිනවන්න, පැන්සල ලකුණ දිනලා අපේ ජානකී මැතිණියව මෙතනින් ඉහළට ඔසවලා ප්‍රාදේශ සභාවට එවන්න ඉතුරු ටික අපි කරලා පෙන්නන්නම්.